රෙකෝඩ් ඊට දාලා තින්නේ තාත්තේ. ඊට දාලා තින්නේ තාත්තේ. මේ කියන්නේ. යනකොටම Honda set එක තමයි තියෙන්නේ. බලාගෙන මොනවද තියෙන්නේ කියලා. මෙතන නම් තියෙන්නේ Honda Jet Elite 2 එක. මේ පැත්ත තට්ටට වෙනම ගෙවලා ගන්න ඕනේ. ඕකේ. Honda Super One. මේකත් ප්‍රොටෝටයිප් වාහනයක් දැනට නම්. මේකත් ඉස්සරහට Honda එළියට දාන්න බලන් ඉන්න වාහනයක්. Zero series එකේ වාහන. මේ තමයි සැලෝන් එක. මේ තමයි ඇල්ෆා එක. එහා පැත්තේ තියෙන්නේ SUV එක. එතෙන් ළඟට ගිහිල්ලා වීඩියෝ කරගන්න බෑ. ඇත්තටම පට්ට සෙනගක් ඉන්නේ. මේ ඇල්ෆා එක නම් පට්ට ලස්සන ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මේ වාහන තුනම ප්‍රොටෝටයිප් වාහන. අනිත් එක තමයි මේ වාහන තුනම EV. මේ ඇල්ෆා එක නම් පට්ට ලස්සන ලුක් එකක් තියෙනවා වෙයි. හොන්ඩලත් දැන් ටික ටික ඉස්සරහට ඉලෙක්ට්‍රික් වාහන හදාගෙන වගේ ඉන්නේ. 夢を形にできたらさらに高い夢を掲げてまた走る挑戦の連続。これにしよう。මේක තමයි Honda ලගේ EV බයික් දෙක. මෙන්න මේ ස්කූටර් මොඩල් එක තමයි EV Urban කියන්නේ. මේ එහා පැත්තේ තියෙන අනිත් බයික් එක තමයි EV Outlander කියන්නේ. ලස්සනයි බයික් දෙක ඩිසයින් එක න. මේගොල්ලෝ කියන විදිහට මේ බයික් එක එළියට එනකොට 2030වත් වෙනවා. මේ තියෙන්නේ Honda CB1000F එක 1000cc inline 4 cylinder engine එකක් තියෙන්නේ. horse power 122ක් තියෙනවා. newton meter 103ක් තියෙනවා. පට්ටම් balance තියෙන බයික් එකක් තමයි මේක. ලංකාවේ මිනිසුන්ට CB series එක නමුතුන් කියන්න දෙයක් නැහැ නේ බං. පොඩ JD look එකකුත් තියෙනවා මේ බයික් එකේ. දැනට මේ ටික බලාගෙන ඉන්නකො. එහා පැත්තේ තියෙන සුපිරි බාණ්ඩයක් පෙන්නන්න. CB1000F එක ලංකාවේ නෑ බං. F එක නෑ. ඒ තියෙනවද දන්නේ නැහැ. මම දැන් දැකලා නෑ වෙන්නේ. ඒක බිනුමයි. ජෙට් මෝඩ් එකක් අයිනේ. ජෙට් එක වෙනුවත්. ජෙට් එක. Thank you සයින් ලොකු. සර්ටිෆිකේට් වෙන්නේ. මේක තමයි Honda Africa Twin කියන්නේ. මේ කියන නම් අපේ ඒගොල්ලෝ සෑහෙන්න දන්නේ නැති. මේක Honda ලා ඩිසයින් කරන්නේ ටුවරිසම් පැත්තට.
දුර දුවන්න නම් පට්ටම් බයික් එක පොඩ්ඩක් ආසාවෙන් නැගලා ඉන්නේ. ඒකට වැඩ දඟලනවා. පොඩි කාලේ තමයි බයික් වල ආසාව. අපිත් ඔය කාලේ වගේ තමයි. මේ බයික් එක ඇත්තටම මාරම කම්ෆර්ටබල් බයික් එකක්. ට්‍රිප් එකක් යන්න කියාවු බයික් එක. ඇත්තටම මේ බයික් එක පිටින් බලනකොට බයික් එක නැග්ගට පස්සේ මේක පොඩ්ඩක් ලොකුයි කියලා දැනෙනවා. ඒ වගේම මාර බැලන්ස් මේ බයික් එක. මාත් පෞද්ගලිකව සෑහෙන ආසයි මේ බයික් එකට. මොකද ඒක නිකන් මේ මොකද්ද නිකන් මොකද්ද වගේ බං දෙකල බලන්න තියෙනවා මට දෙන්න ඒකම නිකන් ඇෆ්‍රිකන් ට්වින් එක නම්මඩ සිරින බයික් එකක් මේ නිසා එකකට යන්න වෙනවා. ඕක නෙමෙයි හොඳ මේක මේ 1000 R එක ආඩෝ මොනවා වැඩනවා ඕලිමක් කියන්නේ වයින්ද මේ ඕ මේ Suzuki set එකනේ EX6 80TD Four-cylinder, 4 cycle. अच्छा तो बस इसी अबे बाइक लासन है नहीं जानने का नहीं है बाइक सेट दे दिए उसका और अंदर आप मॉडल और डीआर सेट है डीआर सेट तो ओ क्या लासन है ये ಬೇಗ ನಗಲವನ್ನು ಬೈದನ್ನೇ ಸೊತ್ತೆ ಮಿದ ಬೇಯಿಸ್ಕ ನೀವು ಕೂಡ ಏನು ಈ ಮಠ ವಿಡಿಯೋ ಕಂಡು ನೋಡಿモードは A、B、A、B、C があるモードになってるのと、ここがトラクションコントロール、スライドコントロールが、A モードにどんなオプションがありますか？ A モードはフュエルをバーッついてパワーがアップしてるモードで、B がノーマルで C がレインモードです。あ、そう。スロットルレスポンスがだいぶマイルドになっているのが C モードで A モードは結構スパルタンな感じでレスポンスがブンブンみたいなナンバリング38、38でウェイトは154ぐらいだからなかなか面白いとグッタンクがでもちょっとちっちゃいからあんまりロングなツーリングは何リットルぐらいですか8.7、9リットルぐらい9ぐらい8.7 あいやねワイムジवीडियो करेंगेまだ出られます左に乗っていただいてる分に多分3センチぐらいちゃんと落ちるんですけどやっぱり普通に乗ってるとけんな
9 එකේ ඉඳන් පටන් ගන්න ඔක්කොම කියන්නේ මේ සයිස් එක මොකද? ඉස්සර අපිට දෙකම 1000 දෙන්නේ. 160ක් නෙමෙයි බස්. හැබැයි සයිලන්ට් ඈ? ඊපස්සේ 140 70 17 40 140 ඉස්සර 120. ඔව් ඉස්සර 120 තව ඉඩ දින ලොක් කරන්න 150 60 ගන්න බැරි 160 දාන්න පුළුවන් බා අනාරාද ඇටලෙම්ම වදියයි නැද්ද කියන්නේ හරි වදිනවා චේන් එක වදිනවා අම්මඩෝ මේකේ තර cc ගන්නව තමයි දෙකම එක cc ගන්න Twin turbo. What? ට්වින් ටර් Bro, what are you talking about, man? මේ බයික් එක 776 cc parallel twin engine එකක් තියෙන්නේ RPM එක 8500 දී horse power 82ක් වගේ ප්‍රොඩියුස් කරනවා 8TT කියන එක හදලා තින්නේ normal 8T ට වඩා පොඩ්ඩක් ස්පෝර්ට් ගතිය වැඩි වෙන්න ගල්ලාම්බේ දිසින් දැකරලා යබන් කොහොමද ඉන්නේ ආයි අර වැත්තනේ මේක අල්ලපන්කෝ මේක ඔගේ ගහලා තියපන්කෝ අහලා කියන්න අල්ලලා තියෙන නැද්ද දැන් රිමෝට් එක පොඩ්ඩයි තියෙන キャンペーン開催中です。 Bajaj එකක් ඇයි මේක ඉටලියන් බ්‍රෑන්ඩ් එක මේ ලංකාවේ එකක්වත් නෑ මං හිතන්නේ මේකේ මෙන්න මේ යක්ෂ පෙරියට තියෙන්නේ 998 cc 4 cylinder DOHC supercharged engine එක. ඒක Kawasaki Ninja S2 එකේ engine එකම තමයි. Oh my god! Wow! ඔයගොල්ලන්ට පේනවද මේක ඉස්සර රෝදේ පොඩි වෙනසක්? මෙන්න මේ සිස්ටම් එකට කියන්නේ hub center steering කියලා. මේ බයික් එක තමයි KB998 Remini කියන බයික් එක. මේ බයික් එකේ තියෙන්නේ 998 cc 4 cylinder engine එක. Kawasaki Ninja ZX10 RR බයික් එකේ පාවිච්චි කරන්නේ මෙන්න මේ engine එක තමයි. මේ engine එකේ horse power 200ක් දෙනවා RPM 13600 දී. ඉටලියන් බ්‍රෑන්ඩ් එකක්. ඉටලි බ්‍රෑන්ඩ් එකක්. මේකේ ගණන් බලද්දි නම් අපේ හાર્ට් එකේ RPM එක නැගිටිනවා. 川崎重工グループはその伝統を基盤に未来を切り開く挑戦を続け යශෝද මේ තමයි Kawasaki W800 කියන්නේ. මේක ක්ලාසික් බයික් එකක්. ඒ වගේම මේකට මාරම ඉතිහාසයක් තියෙන බයික් එකක්. මේකේ එන්ජින් එක 773 cc එයා කූල් එන්ජින් එකක්. horse power 47ක් විතර ප්‍රොඩියුස් කරනවා RPM 6500 දී. අපේ කොල්ලෝ නම් දැක්ක ගමන් අඳුරනවා මේක. මේ තමයි Kawasaki Z1100 SE බයික් එක. මේකේ තියෙන්නේ 1099 cc inline 4 cylinder engine එක. horse power 134ක් ප්‍රොඩියුස් කරනවා RPM 9000 දී. Kawasaki කම්පැනිෙන් හදපු සුපිරිම naked බයික් එක තමයි මේකත්. さらに進化させた Z の最大排気量 රන් එක මේක මේ පැකේ පදින එක අප්පා. 君が伝えたいことは君が伝えたいことは君が届けたいことはいくつもの線は円になって全て මෙන්න මේ කළු පාට යක්ෂ පැටිය තමයි Yamaha Tracer 9 GT Plus කියන්නේ. මේක ස්පෝර්ට් ටූරින් බයික් එකක්. 990 cc 3 cylinder බයික් එකක් මේක. 119 horse power ප්‍රොඩියුස් කරන RPM 10000 දී. මේකේ තියෙනවා Yamaha ලගේ YAMT ටෙක්නොලොජි. ඒක තේරුම තමයි Yamaha automated manual transmission කියන එක. ඒකේ අපිට auto manual දෙකම පාවිච්චි කරන්න පුළුවන් බයික් එකේදී.
So when you get up, brush your teeth, go out, you make money. Maserati nene. Ada mangi? Baldi? This is the world fastest car. Baldi? 496 kilometers per hour. Jaga mein. My phone is. तीन बटनाट में एक लोग वेगात्म कार අන්න හරි. මේක තමයි BYD ලගේ young van U9 කාර් එක. මේක fully electrical වාහනයක්. මෝටර්ස් 4කින් වෙන වෙනම තමයි ටයර්ස් වලට power එක දෙන්නේ. මේකේ power එක 1287 horse power තියෙනවා මේ වාහනේ. බිඳුවේ ඉඳන් 100ට රේස් කරන්න තප්පර 2.36ක් වගේ තමයි යන්නේ නම්. මීට කලින් මේ රෙකෝඩ් එක තිබ්බේ Bugatti ලගේ Chiron super sport වාහනේ. ඒකේ 490යි 60 කිලෝමීටර්. මේ වාහනේ 60 කිලෝමීටර් 496යි. මේ තියෙන්නේ Nissan Ariya. මේක full electric වාහනයක්. මේක අයිති වෙන්නේ compact crossover SUV කියන කාර්යය. මේක ඉලෙක්ට්‍රික් නිසා එක ෆුල් charge එකකින් කිලෝමීටර් 360කට වඩා පදින්න පුළුවන් කියලා තමයි Nissan කම්පැනි කියන්නේ නම්. ලංකාවේ මිනිස්සුන්ට ඉලෙක්ට්‍රික් වාහන එපා වුණා Nissan Leaf එකේ. නමුත් දැන් Nissan එකෙන් ගන්න ඉලෙක්ට්‍රික් වාහන ඇත්තටම හොඳයි. පෙට්‍රල් එක බලන්න. Hai koine. Serena. Nissan Serena. මේක අයිති වෙන්නේ මිනිවෑන් කැටගරි එකට. මේ වාහනේ e-power වාහන. e-power කියන්නේ Nissan ලගේ hybrid technology එකේ නම. මේකේ 1.4 litre 3 cylinder engine එකක් තියෙනවා. ඒ engine එක පාවිච්චි කරන්නේ battery charge කරන්න විතරයි. ඊට පස්සේ ඒ current එකෙන් තමයි motors වලට power එක දීලා වාහනේ run වෙන්නේ. මෙන්න මේක තමයි Nissan L-Grand කියන්නේ. මේක අයිති වෙන්නේ luxury minivan කැටගරි එකට. මේකත් Nissan ලගේ e-power technology දුන වාහනයක්. මේක 2026 දී කස්ටමර්ස්ලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. මේක තමයි Nissan Rooks කියන්නේ. මේක අයිති වෙන්නේ wagon type එකට. මේ වාහනේ safety features ගොඩක් තියෙනවා. මේකෙන් ප්‍රධාන එක තමයි මේ Pro Pilot කියන්නේ. මේ වාහන වලට කියන්නේ K car කියලා. මේ K car වලට මිනිස්සු ගොඩක් යන්නේ මේවා තියෙන cost එක අඩුයි. ගාණත් අඩුයි. මේක maintain කරන්නත් ලේසි. ලංකාවේ wagon R කියන්නේ ජපාන් K car වලට තමයි. අන්නේ කැටගරිය තමයි මේකත් අයිති වෙන්නේ. මේකත් මිනිසුන්ට ෆ්‍රෙන්ඩ්ලි වාහනයක් වෙයි ඉස්සරහට. මේකේ පවර් ට්‍රේන් එක ගැන කතා කරොත් මේක එන්ජින් එක විදිහට භාවිත කරලා තියෙන්නේ 660cc 3 cylinder එන්ජින් එක. ඒ වගේම මේකෙත් S hybrid කියලා ටෙක්නොලොජි එකක් පාවිච්චි කරනවා මේ වාහනේ හදවත විදියට. ටයිටේනියම් කියලා ඇවිල්ලා තියෙනවා. මේක තමයි Nissan Patrol. ලංකාවේ මිනිස්සු මාරම කැමති වාහනයක් තමයි මේ වාහනේ. Nissan නම ඉස්සරහට අරන් යන්න ඉස්සරින්දම්ම පට්ට දායකත්වයක් දුන්න වාහනයක් තමයි මේකත්. අපි නම් කතා කරමු මේක ගැන. මේ වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ V6 twin turbo 3.5 litre petrol engine එක. මේකේ horse power 424ක් produce කරනවා. නමුත් මීට කලින් තිබ්බ generation එකේ තිබ්බේ V8 5.6 litre engine එක. ඒක තමයි මේකේ ප්‍රධානම වෙනස්කම කලින් ඒවත් එක බලද්දි. මේ ඇතුලේ බටන් දිහා බැලුවොත් එහෙම බලන්න මේ ඔක්කොම තියෙන ෆිසිකල් බටන්. ඒකත් හොඳ දෙයක් මන් දාගෙන තියෙන පර්සනලි.
මේක තමයි Mitsubishi Delica. මේක පාවිච්චි කරන්නේ 660cc පොඩි එන්ජින් එකක්. ඒ වගේම මේකේ mild hybrid කියලා වෙනම hybrid technology එකක් තියෙනවා. මේක තමයි Mitsubishi Outlander. මේක plug-in hybrid වාහනයක්. මේක එන්ජින් එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ 2.4 liter petrol natural aspirated engine එක. ඒ වගේම මේ වාහනේ all wheel drive. මේගොල්ලෝ මේකට කියන්නේ super all wheel control කියලා. මේ වාහනේ අපිට modes තුනක් බලා ගන්න පුළුවන්. පළවෙනි මෝඩ් එක තමයි EV මෝඩ් එක. එතකොට වාහනේ fully electrical විදිහට තමයි දුවන්නේ. දෙවෙනි මෝඩ් එක තමයි series hybrid කියන්නේ. ඒක Nissanලගේ e-power technology එක වගේම තමයි. අනිත් එක තමයි parallel hybrid කියන්නේ. ඒක high speed වලදී engine එකේ power එකයි motor එකේ power එකයි දෙකම එකතු කරලා full performance එක වාහනේ එළියට දෙනවා. මේක තමයි Mitsubishi Elevance කියන්නේ. මේක concept car එකක්. මේකේ අයිති වෙන කැටගරි එක තමයි crossover SUV කියන කැටගරි එක. Mitsubishi ලා මේක හදලා තියෙන්නේ luxury and adventure කියන feeling එක මිනිස්සුන්ට දෙන්න. මේක කියන්නේ ලොකු විස්තරයක් නැහැ. concept car එකක් මේක. මේ වීඩියෝ එක බලන්නකො පොඩ්ඩක්. යුනික් එක තමයි BMW X7 Nisiki launch කියන්නේ. මේ Nisiki කියන්නේ ජපන් වචනයක්. මේක තේරුම තමයි විචිත්‍රවත් කියන එක. මේ වාහනේ තියෙන්නේ velvet blue and space silver කියලා කලර් එකක්. මෙන්න මේ කලර් එකෙන් තමයි මේ වාහනේට මේ නම හම්බෙලා තියෙන්නේ. මේක තාම concept car එකක්. අද තමයි මේක ඉස්සෙල්ලාම launch කරේ. මේක තමයි BMW Speed Top. මේක අයිති වෙන්නේ luxury vehicle category එකට. මේකේ භාවිතා කරනවා කියලා කියන්නේ මේගොල්ලෝ BMW S68 twin turbo V8 engine එක. මේ engine එක 4.4 liter engine එක. මේ engine එක තමයි BMW ලගේ M series එකේ පාවිච්චි කරනවා කියන්නේ X5M එක, S6M එක, XM එක මේ වගේ. ගන්න අරු වෙන්නේ ඔබ ඩක්ටර් පාර්ට් දින වෙත් උඩ BM5 එක මොකද 948යි මේක තමයි BMW i5 එක. මේක ලක්ෂරි වාහනයක්. ඒ වගේම මේ වාහනේ full electric. එක charge එකකින් කිලෝමීටර් 450කට වඩා යන්න පුළුවන් කියලා තමයි BMW කම්පැනි එක කියන්නේ. මේක තමයි BMW ලගේ ඉස්සරහා ෆියුචර් එක. ඒ කියන්නේ BMW fuel cell system එක. මේකෙදි වෙන්නේ හයිඩ්‍රජන් යම්කිසි රසායනික ක්‍රියාවලියකට ලක් කරලා ඒකෙන් විදුලිය නිෂ්පාදනය කරලා ඒ විදුලියෙන් වාහනේ දුවනවා කියන එක. ඕක තමයි මේකේ සරල තේරුම. hybrid system එක. මටසි Toyota Land Cruiser SE කියන්නේ. මේක luxury EV එකක්. ඒ වගේම මේක තාම concept වාහනයක්.
තමයි Toyota Kayoi Boko කියන්නේ. මේකත් concept වාහනයක්. මේක අය තියෙන කැටගරිය තමයි minivan කියන කැටගරිය එක. මේ වාහනේ business වැඩවලට පෞද්ගලික වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ වාහනේ Toyota කම්පැනි ඩිසයින් කරලා තියෙන්නේ. මේක තමයි Joby S4 කියන්නේ. මේක එයා ටැක්සි එකක්. ඔව් එයා ටැක්සි එකක්. ඒ කියන්නේ ටැක්සිය දාගෙන උඩින් යන්න තමයි තියෙන්නේ. මේක 2027 දී එළියට දානවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ලංකාවේ ගිහින් බලන්න මම ආයෙ මොකද කරන්නේ. ඔව්. මම කියන්නේ වැටිලා. ආයිසින් යනවා. තමයි Lexus ලගේ Lexus electrified sport concept කියන වාහනය. මේක high performance motors 4කින් දුවන වාහනයක් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. Lexus LFA එකේ වෙනවත් මේ වාහනේ අපිට දකින්න හම්බ වෙනවා. නමුත් LFA එකේ සද්ද නම් මේ වාහනෙන් එන එකක් නැහැ. තියෙන්නේ Lexus LS concept වාහනයම තමයි. නමුත් මේකේ 6 wheel configuration එකක් තමයි තියෙන්නේ. Lexus ලගේ මේ වාහනේ අරමුණ වෙලා තියෙන්නේ ultra smooth ride එකක් දෙන එක මේ වාහනේ. මේ තියෙන්නේ Lexus LS Coupe concept කියන වාහනේ. මේක power train දෙකකින් එළියට දාන්න හිතාගෙන යන තමයි ඔයගොල්ලෝ කියන්නේ නා. එකක් තමයි all wheel drive full electrical vehicle එක. අනිත් එක තමයි V6 engine එකක් එක්ක multi stage hybrid system එකක් එක්ක එන power train එක. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. මොකද්ද බං ඒ? නාගන්නේ. පොතේ අරප්පු එක. මේ තියෙන්නේ සෙන්චරි 2025 වාහනේ. යන්න බෑ. ඒ තරම නැසෙනක. ඇතුළට ගියාට පස්සේ කට්ටිය එන්න තියෙනවා. ඇතුළට ගන්නෑ තව මිනිස්සු මේගොල්ලෝ. ඒක නිසා වෙනම ෆොටෝස් ටිකක් හරි මම දාන්න උරන්න බලන්න. ඉතින් මේක විතරයි අපිට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ මොටර් එකේම. මොකද GoPro එකේ තිබ්බ බැටරි තුනම ඩෙඩ් වෙනකන් වීඩියෝ කරගත්තා. ඒ වගේම ෆෝන් එකෙත් බැටරි වහිනකම් වීඩියෝ කරගත්තා. අපිට ඒ වීඩියෝ කරලත් වීඩියෝ කරගන්න බැරි තරම් මොටර් එක ලොකුයි. ඉතින් අපිට මිස් වෙච්ච වාහන වර්ගයක් තිබ්බා. Koenigsegg Jesko එකක් තිබ්බා. Ferrari තිබ්බා. McLaren Aston Martin වගේ සෑහෙන වාහන ප්‍රමාණයක් තිබ්බා. Hypercar Supercars. ඉතින් අපිට පුළුවන් උනේ මේ ටික. අපිට මේ ටිකෙන් ගන්න පුළුවන් දෙයක් තියනවා කියලා හිතපු ඉඳන් මේ ටිකක් දානවා. එහෙනම් දිගටම channel එකත් එක්ක ඉන්න subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා.